හලෝ ප්‍රදීප මිස් නන්නෑනේ ඔයාම නේද ඊයේත් කෝල් කරලා හුවේ ඔව් ඒ මිස් එන්නේ ආයේ ලබන සතියේ ඒවට කවුද කිව්වේ කියන කෝල් කරලා හැමෙන්න පුළුවන් කියලා මේ ඔයාලගේ ගෙවල් කියලා මේ රජේ ආයතන මේ කෝල් කර ඉන්න බෑ වැඩි කරගන්න ඕන නම් එන්න ඕනේ ඊයේ කෝල් කරාම කිව්වනේ මිස් ඉන්නේ ආයේ ලබන සතියේ කියලා ඉතින් ලබන සතියේ එන්න ගෙවල් කියලා හිතන්න මෙතන excuse me miss me යනවා වගේ වැඩි මේ මහත්තයා අද නෑ මේක කරගන්න ඉතින් ඔයාට එන්න වෙනවා තව මං හිතන්නේ සති දෙකකින් විතර මොකද්ද මහත්තයා ප්‍රසූත නිවාඩු ගිහින් what මහත්තයා ප්‍රසූත නිවාඩු එයාගේ මේ නෝනාට බබා හම්බෙන්නින්ද එයා ප්‍රසූත නිවාඩු ගියා ඔයාට පුළුවන් නම් ලබන සතියේ එන්න ඔව් මේක අද කරගන්න වෙන්නේ ඔව් හෙලෝ නංගි ඉතින් මොකද මේ අපි මතක් කරා නෑ දැන් තො ලොකු පයිලට් කෙනෙක්ද ඔව් ඉතින් අපේ පොඩ්ඩත් මේ වෛද්‍ය පීඨ යනවා ලොකු එක්කෙනා මොනා කරයිද දන්නේ නැහැ ඉතින් පොඩ්ඩක් ඉන්න නංගි මොකක්ද හදිසි වැඩද නෑනේ මම හදිසි කෝල් එකකින් ඉන්නේ පොඩ්ඩයි okay නෑ නංගි ඔව් හරි නංගි හරි එහෙනම් අපි හම්බෙමුකෝ හරි මොකද්ද කරගන්න තියෙන්නේ ෆෝම් එකක් නේද දැන් වෙලාව බලන්නකෝ දැන් දවල් කෑමනේ දවල් කෑමෙන් පස්සේ බලමු එතකන් ඔය කොරිඩෝවේ ඉඳගෙන ඉන්නකෝ කෑමෙන් පස්සේ මම කතා කරන්න hurry 6.5 hours later කාලා ආවද අයියෝ දැන් අයිස්ක්‍රීම් කන්න බෑනේ ඔව් දිය වැඩියාව හැදේ ඔහොම කෑවෝ බෑ කාපු ගවල්ලේ අමාරුයි නෑ පස්සේ බලමු ඔව් දැන් පොඩි වැඩ වගේක් තියෙනවා මේ කොහෙද මෙහෙ මං කිව්වනේ මං කෑමෙන් පස්සේ කතා කරන්නම් කියලා එහෙමද ඉන්නකෝ කරන්න හොඳ වැඩ දැන් මොකද කියන්නේ මොකද්ද දැන් අයියෝ අම්මා වීඩියෝ කරන්නේ ගේම් ගහනවා ඉතින් මොකද අපිත් මෙතන වැඩ ගොඩක් කරන මිනිස්සුනේ අපි රජයේ සේවක වලට තේරෙන්නේ අපේ ප්‍රෙෂර් එක වීඩියෝ කරන වීඩියෝ මේ බලන්නකෝ මේ කස්ටමර්ස්ලා මෙහෙමද හැසිරෙන්නේ මුන්ට අපි මුන්ට වැඩ කරලා දෙන්නත් ඕනේ මං ගේම් ගහනවා ඉතින් මොකද වීඩියෝ කරන ඕන තැනක දාගන්නවකෝ එතන වැඩක් කරගන්න ආවම වැඩේ කරගන්නකම් ඉන්න බෑ වීඩියෝ කරන්න